ආයුබෝවන් මිනික් ස්විස්කුවත් ප්‍රකාශයයි. ලෝක දේශපාලන කරලිය දැඩි ලෙස කම්පනයට පත් කරමින් අතිශය උණුසුම් කුවතක් වාර්තා වෙනවා. ඉරානයේ ඉදිකරමින් පවතින න්‍යෂ්ටික බලාගාරයකට ඇමරිකාව විසින් පහර දී නැති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. බැල්කෝවෙන් ලෙස හඳුන්වන අදාළ න්‍යෂ්ටික බලාගාරයේ ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය ඉරානයේ සාමකාමී යටිතල පහසුකම්වලට එල්ල අතිශය භයානක තර්ජනයක් බව ගෙරට නියෝජ්‍ය විදේශ අමාත්‍යක සින් ගරිබබාදි මහතා ප්‍රකාශ කර සිටිනවා. එමෙන්ම මෙලෙස අනාරක්ෂිතභාවය සහ අස්ථාවරත්වය ඉහළ යාමෙන් හටගන්නා සියලු ප්‍රතිවිපාක සඳහා ඇමරිකානු රජය සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවද නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර අදාළ න්‍යෂ්ටික බලාගාරය තවමත් පවතින්නේ ඉදිකිරීම්වල මුල් අවධියේ බවත් මෙම ප්‍රහාරය හේතුවෙන් කිසිදු විකිරණ කාණ්ඩුවක් සිදුව නොමැති බවත් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය තහවුරු කරනවා. තවත් මෙවැනි උණුසුම් පුවත් ඉදිරියටත් දැනගන්න රැඳී සිටින්න නෙක්ස්ට් වර්ල්ඩ් අප සමගින්